ඇයි අපි අවුරුදු එකක් සමරන්නේ? අවුරුද්ද කියන මොකද්ද? දැන් නිකන් කල්පනා කරලා අවුරුද්ද කියන මොකද්ද කියන්නේ? සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට. හැබැයි ඒකත් එක්ක බැඳිලා තියෙන අපි අඳින ඇඳුම් මොනවද ළමයි? දැන් නිකන් හිතන්න අවුරුද්දට අපි ඇත්තටම ඇඳුම් විදිහට අඳින්නේ හෙළ ඇඳුම් සිංහල සහ තමිල්නේ. ඒකට සාමාන්‍යයෙන් ලස්සනට ඔසරිය ඇඳලා නිකන් අර එහෙම සංස්කෘතියනේ යන්නේ. ඒක සංස්කෘතිමය අංගයන්නේ. දැන් අවුරුදු උත්සවවල කුමාරි නටන නැටිල බලපන්. නෑ ඒක නටන්න ඕන බං. ඉතින් සාමාන්‍යයෙන් සංස්කෘතික දේවල් නෑ. ලස්සන සින්දු තියෙනවා අම්මෝ. අර වන්නම් මේව ලංකාවේ ඇඟ හිරි වැටෙන වන්නම් තියෙනවා. මම වාහනේ දාගෙන ඇතුළටලා සමහරවිට වෙනම අහනවා. ඒ අය කරලා තියෙනවා සුපිරි. අය වැඩක් නෑ ඔය වන්නම් ටික එහෙම. අන්න ඒ ඩාන්ස් බලන්න ලස්සනයි. කෙල්ලොන්ගේ හැඩ පේන්නේ ඒ වගේ ඩාන්ස් වල. මේක එහෙම නෙමෙයි. පණුවෝගේ කැඩි කැඩි මොන මගුලක්ද මං කරන්නේ අර. මම දැක්ක දැන් මේ අවුරුදු 21 හරිද? මේ දැන් මේ දැක්කේ. ඒකට හිප් හොප් ද කොහෙද නටනවා මුන්ට පිස්සු. අවුරුදු උත්සවයක් නේ බං. දැන් උන්ට මතක නෑ අපි මේ සිංහල හින්දු අලුත් අවුරුදු කියන එක මතක නෑ. ඔහේ නටනවා දාගෙන. අර අවුරුදු කුමාරියෝ බලපන්. අවුරුදු කුමාරියෝ කමක් නෑ කියපන්. අවුරුදු කුමාරියෝ බලපන්. උන්ව තරගේ නම මාරු කරන්න ඕන. නැද්ද? අවුරුදු කුමාරයෝ තෝරන එකට නම මාරු කරන්න ඕන. එහෙනම් මට පේන්නේ කුමාරයෝ කියලා. කිසිම කුමාරබත් ගතියක් පේන්නේ නැහැ. කුමාරි ගතියක් නම් පේනවා. උන් භාවනාව මං හිතන්නේ හොඳට හානවා තියලා. මාකට් කරන්නේ උන්ට තේරෙන්නේ යූස් වෙනවා කියලා. මන් දන්නේ නැහැ. අපේන දේ තමයි කියන්නේ. නේද? කෙල්ලෝගේ නටනවා දැක්කද? අර කොල්ලොන් නටන්න ගැලපෙනවද බං? පිස්සුද මොනවද කරන්නේ? ඒක හදන්න.